ඔන්න දැන් ඇවිල්ලා ඉන්නේ මගේ විෂන් බෝඩ් එක හදන්න. නිකම්ම විෂන් බෝඩ් එකක් නෙමෙයි, ඉන්ටරැක්ටිව් විෂන් බෝඩ් එකක්. එහෙනම් දැන් අපි යන් අපේ ස්ටාෆ් ද වීඩියෝ ගැන කතා කරන්න. ඒ තමයි ඉන්ටරැක්ටිව් විෂන් බෝඩ් එක. කවුද මේ ඉන්ටරැක්ටිව් විෂන් බෝඩ් එකක් කියලා කියන්නේ? ඒක මොන වගේද? ඒක සාමාන්‍ය විෂන් බෝඩ් එකකටදී විශේෂ වෙන්නේ ඇයි? ඒක ඇතුලේ තියෙන ෆීචර්ස් මොනවාද කියලා. දැන් හිතන්නකෝ ඔයා විෂන් බෝඩ් එකක් හදනවා අවුරුද්දේ මුල. ඒකේ ඔයා දාන එක හීනයක් ඔයාට අවුරුද්දේ පළවෙනි මාසය ඇතුළතම හැබෑ කරගන්න පුළුවන් වෙනවා. ඒ හීනේ තවදුරටත් ඔයාට හීනයක් නෙවෙයි. එතකොට මොකද ඒ හීනේ තවදුරටත් ඔයාට කන්ටිනියු කරන්න දෙයක් නැහැ. ඉස්සරහ අවුරුද්දට බලපාන්නේ නැහැ. ඒ අවුරුද්දට මුලින් මේ හීනේ සාර්ථක කරගන්න පුළුවන් වුණා. අන්න එතකොට මෙන්න මේ වගේ ඔයා අචීව් කරගන්න හීන වෙනම ස්ටෝර් කරන්න පුළුවන් විදිහේ විෂන් බෝඩ් එකක් තමයි මේ ඉන්ටරැක්ටිව් විෂන් බෝඩ් එකක් කියලා කියන්නේ. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති මේක කොච්චර වැදගත්ද කියලා. මේ ඉන්ටරැක්ටිව් විෂන් බෝඩ් එකෙන් දේවල් ගොඩක් වෙනවා. පළවෙනි දේ තමයි ඔයාට ඔයාගේ හීන බරක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ හිතන්නකෝ ඔයා මේ විෂන් බෝඩ් එක අවුරුද්දේ අන්තිම වෙනකන් තියාගෙන ඉන්නවා. හැබැයි මේ සමහර හීන ඔයා අවුරුද්දේ මුලම ඉෂ්ට කර ගන්නවා. අන්න එතකොට ඒ හීන වලට තවත් බරක් නෙමෙයි. එතකොට ඔයාට විෂන් බෝඩ් එකේ එන්න ඔයාගේ මේ හීන ඔයා අචීව් කරලා ඒ දේවල් අඩු වෙනවා. ඒ දේවල් ඔයා දකින්න. එතකොට ඔයාට පුදුම සතුටක් එන්නේ. ඔයාට ඔයා ගැනම ආඩම්බරයි, ඔයා ගැනම සතුටුයි, ඔයාගේ මහන්සිය ගැන ඔයාට පුදුම තරම් සතුටුයි. අන්න ඒ නිසා ඔයාට පුළුවන් ඔයා මේ අචීව් කරගන්න හීන, මේ ඩ්‍රීම්ස්, මේ දේවල් ඔයාගේ විෂන් බෝඩ් එකෙන් ගලවලා විෂන් බෝඩ් එකේ තියෙන තව තැනක ස්ටෝර් කරලා තියාගන්න. එතකොට ඔයාට මේ අවුරුද්දේ අන්තිම වෙනකොට ගිහිල්ලා හැරිලා බලද්දි ඔයාලගේ වෙනම මිටියක් තියෙනවා ඔයා අචීව් කරගත්ත හීන. සහ විෂන් බෝඩ් එකේ අන්තිමට ඉතුරු වෙලා තියෙන්නේ ඔයාට මේ අවුරුද්දේ අචීව් කරගන්න බැරි වෙච්ච දේවල් සහ අවුරුද්ද පුරාවටම ඔයාට කරගන්න තියෙන දේවල්. ඒ කියන්නේ සමහරකට උදාහරණයක් ගමු ඔයා ටිකක් වතුර අඩුවෙන් බොන කෙනෙක් නම් ඔයා වතුර ගොඩක් බොන්න කියලා විෂන් බෝඩ් එකේ දාගෙන ඉන්නවා. අවුරුද්දේ මුල මැද අග කියලා ඔයාට ඒක ළඟා කරගන්න බෑනේ. ජීවිතේ මැරෙනකම්ම කරන්න ඕනේ. අන්න එතකොට අන්න ඒ වගේ හීන ඉතුරු වෙනවා. ඒක හරි. හැබැයි ඔයා කාලයක් ප්ලෑන් කරලා ලොකු බරක් තියෙන හීන තියෙනවානේ. මෙන්න මේ හීන ටික ඔයාගේ විෂන් බෝඩ් එකෙන් පොඩ පොඩට අයින් කරගන්න පුළුවන්. හැබැයි අයින් කරගන්නේ විෂන් බෝඩ් එකේම තව තැනකට. එතකොට මේ වගේ ඔයා හැබෑ කරගන්න හීන එකින් එක අයින් කරන මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයාට ලොකු සතුටක් දැනෙනවා. ඔයා ගැනම ආඩම්බරයක් දැනෙනවා. ඔයාට ලොකු ආත්ම තෘප්තියක් දැනෙනවා. ඉතින් ඒක ගොඩාක් වැදගත්. ඔයාගේ ඉස්සරහා හීන හැබෑ කරගන්න ඒ ඔයාගේ ඔළුවට යන හැඟීම. සහ ඔයාට ඔයාගෙන දුකක් ඇති වෙන වෙලාවක් තියෙනවා, මානසික වැටෙන වෙලාවක් තියෙනවා. ඔයාට පුළුවන් අපි අර වෙනම ස්ටෝර් කරලා ඔයා අචීව් කරගත්ත ඩ්‍රීම්ස් ටික අරගෙන බලන්න. ඔයාට එතකොට ඔයාගෙනම සතුටක් දැනෙනවා. අනේ මම මේ හීන හැබෑ කරගත්තා. අනේ මම මේ දේ කරා, මේ දේවල් කරේ මං වෙනුවෙන් කොච්චර මහන්සිලා තියනද, මං කොච්චර දක්ෂ කෙනෙක්ද, මං කොච්චර ශක්තිමත් කෙනෙක්ද. මෙන්න මේ වගේ හිතලා ඔයාටම ඔයාගෙන සතුට වෙන්න, ඔයාටම ඔයාගෙන ආඩම්බර වෙන්න, ඔයාටමයි බින්දු මෙතන නැගිටින්න, ඔයා විසින්ම ඔයාට මේ මොටිවේෂන් එක හදාගන්න පුළුවන්. ඉතින් ඔයාට තේරෙනවා ඇති මේ ඉන්ටරැක්ටිව් විෂන් බෝඩ් එකකින් කොච්චර ප්‍රතිඵල තියෙනවද කියලා. හරි. එහෙනම් දැන් අපි යම් මගේ ඉන්ටරැක්ටිව් විෂන් බෝඩ් එක හදාලා මම ගොඩාක් එක්සයිටඩ්, මම ගොඩාක් සතුටින් ඉන්නේ. ඒකට ඕන කරන අමුද්‍රව්‍ය හැමදේම ගෙනල්ලා තිනවා. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මොනවද ඕනේ කියලා. ඉතින් ඔයාලත් හිතන් ඉන්නවා නම් ඉන්ටරැක්ටිව් විෂන් බෝඩ් එකක් හදන්න මේ අවුරුද්දේ අනිවාර්යෙන් මේ දේවල් ටික ඔයාලට ගොඩක් උදව් වෙයි. හරි. එහෙනම් යා. මම මගේ තැන පොඩ්ඩක් වෙනස් කරා. මම කලින් කාමරේ තමයි රෙකෝඩ් කරන්නේ. ඉතින් මේ කාමරේ තමයි මම වැඩ කරන්නේ. ඉතින් එතනට මම ඔයගොල්ලෝ එක්කගෙන ආවා විෂන් බෝඩ් එක හදාන්න. හරි. මම දැන් ඔයගොල්ලන්ට මගේ අමුද්‍රව්‍ය ටික පෙන්නන්නම්. මුලින්ම මගේ සුපර් හීරෝ තමයි මගේ ෆොටෝස් ටික. මේ ටික හදන්න මම හිතන දවස් 3ක් විතර ගත්ත. කැටගරිස් හදලා ඒකට ගැලපෙන ෆොටෝස් හොයලා මම හිතන මට A4 sheets 7ක් වගේ ගියා මේකට. සහ විශේෂයෙන්ම කියන්න ඕනේ මම මේක ගත්තේ ෆොටෝ ක්වලිටි එකෙන්. මොකද මම කලින් අවුරුද්දවල හදපු විෂන් බෝඩ්ස් උත් එක්ක මට print out එකක් ගත්තොත් නිකන් කොළ නැවෙන්න බලනවා. ඉතින් පොඩ්ඩක් කරදරයි. ඒ නිසා මම ෆොටෝ ක්වලිටි එකෙන් ගත්තා. සහ මේක හරිම ලස්සනයි. ඒ කියන්නේ ලයිව් තියනවා වගේ. ඒ කියන්නේ අර Pinterest එකේ අපි දකිනවා වගේ ලයිව් තියනවා වගේම තමයි මේක අපිට පේන්නේ ෆොටෝස් ටික. හරිම ලස්සනයි. ඉතින් ෆොටෝ ක්වලිටි එකේ මම ගත්තේ. මට රුපියල් 900 ගාණක් ගියා. ඔයගොල්ලෝ කැමති නම් ෆොටෝ ක්වලිටි එකෙන් අරගන්න. මගේ ඊළඟ සුපර් හීරෝ තමයි මෙන්න මෙයා. මෙන්න මෙයාගේ තමයි මම අචීව් කරගන්න මගේ ඩ්‍රීම්ස් ටික ස්ටෝර් කරගන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ එකක් ගන්න. මේක නම් රුපියල් 70ක් වගේ තමයි ගියේ. ලොකු ගාණක් ගියේ නැහැ. මට මේකේ නම නම් දන්නේ නැහැ. මම බුක් ෂොප් එකේ තිබිලා ගත්තේ. මේකේ ඇතුළට මෙහෙම දාන්න පුළුවන් ඒ ඉමේජස් ටික මම ඔයගොල්ලන්ට ලං කරලා පෙන්නන්නම්. මම විෂන් බෝඩ් එක හදන්න පාවිච්චි කරන රිජිෆෝම් එකක් නිසා මම ඇල්පෙනිති ගත්තා. ඇල්පෙනිති මට ලේසි මේකේ ගහන්න. ෆොටෝ ක්වලිටි එකෙන් තීදේ ටිකක් ඝනකම වැඩි. ඒ නිසා මට අලවන්න ගියොත් කරදර වෙයි කියලා තමයි මම මේක ඇල්පෙනිති වලින් මේ පාර හදන්න හිතුවේ. ඩබල් ටේප් ගත්තා හදිස්සියකට ඕන වුණොත් කියලා. ඉතින් මම මෙන්න මේ වගේ ක්ලිප්ස් ටිකකුත් ගත්තා. මෙන්න මේ ක්ලිප්ස් වලින් තමයි මම මේක මේ විෂන් බෝඩ් එකේ රඳවන්නේ. ඊට අමතරව කතරක් තියෙනවා. ඉතින් මම මේ වගේ A4 ක්වලිටි ටිකක් ගත්තා. මේකෙත් මම දේවල් ටිකක් ලියලා මේ විෂන් බෝඩ් එකට ඇටච් කරනවා. ඉතින් ওই දේවල් ටික තමයි විෂන් බෝඩ් එකක් හදන්න ඕන කරන්නේ. එහෙනම් අපි දැන් යන් විෂන් බෝඩ් එක හදන්න. හරි. අපි මුලින්ම එහෙනම් අපේ ඩ්‍රීම්ස් ටික කැටගරයිස් කරගමු.
ඔයාලට දැන් මතක ඇතිනේ ඔයාලා මේ ෆොටෝස් ටික ඩවුන්ලෝඩ් කරගන්න කලින් ඔයාලා කැටගරීස් හැදුවා. ඉතින් මේ කැටගරීස් වලට අපි මේ ටික අය ඩිවයිඩ් කරගන්න ඕනේ. ස්කින් කෙයාර්, hair care, skin care, content creation, wealth, lifestyle. මම දැන් මේ වෙනකොට ඔක්කොම ටික කැටගරයිස් කරගෙන ඉවරයි. ඔයාලට මට පෙන්නන දේවල් කිහිපයක් තියෙනවා. මම මෙන්න මේ වගේ දෙයක් කරා. ඒ කියන්නේ මම හදාගත්ත කැටගරීස් තියෙනවානේ. ඒ කියන්නේ spiritual, wealth, affirmations, hobbies, career, travel, lifestyle and dream upgrades, education, business, wealth and fitness. එතකොට මම මේ වගේ හදාගත්ත කැටගරීස් වලට පොඩි හෙඩින්ග්ස් ටිකක් වගේ මම හදාගත්තා. මොකද මම මේ විෂන් බෝඩ් එකේ තනින් තන මේ එක එක කැටගරි එකට වෙන් කරනවා. වෙන් කරලා ඒකට ගැලපෙන ඩ්‍රීම්ස් ටික මම වෙනම දාලා පොඩි ස්ටෝරි එකක් වගේ හදන්න තමයි හදන්නේ. ඒ නිසා මම මේ වගේ ටිකක් අරගත්තා. සහ අර මම ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා කිව්වා වගේ විෂුවලයිස් කරන්න ලේසි වෙන්න මම මෙන්න මේ වගේ මගේ ෆොටෝස් ටිකකුත් අරගත්තා. ඔයාලට පේනවා ඇති. මේ ෆොටෝස් මම කපලා අලවනවා මේ අදාළ කරන දේවල් වලට මගේ මූණ දාන්න. එහෙනම් දැන් අපි මෙන්න මේ කැටගරීස් ටික මේ විෂන් බෝඩ් එකේ හරි තැන් වලට දාන්න. ඍජු ෆෝම් එකට පොඩ්ඩක් අස් කරගත්තා. ඉන්ටරැක්ටිව් විෂන් බෝඩ් එකේ සුපර්ස්ටාර්. ඉතින් මෙන්න මෙයාව හැත්ත බලලා මගේ විෂන් බෝඩ් එකේ හරියට තැනකින් තියන්න තමයි හදන්නේ. ඉතින් මම හිතනවා ඒක මේ උඩම තිබ්බනම් හොඳ වෙයි කියලා. ඉතින් හරි මැදකට වෙන්න තමයි මම තියන්නේ. ඔයාලට පේනවා ඇති. ඉතින් ඒක මම මෙන්න මේ ක්ලිප් එකෙන් මේ වගේ මෙතනින් මේක සෙට් කරගන්නවා. රැඳිලා තියෙන්නේ මගේ විෂන් බෝඩ් එකේ උඩම. ඊළඟට අපි මේ කැටගරීස් ටික ප්‍රයොරිටිස් අනුව මේ විෂන් බෝඩ් එකේ තනින් තන තියාගමු. මේ තියෙන මම අර ඉස්සෙල්ලා කිව්වා මගේ affirmations ටික affirmation set එකක් තියෙනවා. ඉතින් මම ඒවත් මේකෙන් අලව ගන්නවා වෙනම තැනක. මම දැන් විෂන් බෝඩ් එකේ ඒ තැන් වලට ඒ ටොපික්ස් වලට ගැලපෙන ටික ටික මම වෙනම සෙට් කරගත්තා. ඉතින් එක පැත්තක මගේ hobbies, career එක, education, ඊළඟට travel, ඊළඟට මේ පැත්තේ health, life upgrades, ඊට පස්සේ උඩම affirmations ටික, ඊළඟට මෙතන මගේ achieved dreams store කරන තැන, ඉතින් money related දේවල්, ඊළඟට wealth related දේවල්. ඉතින් මේ වගේ මට priorities ගැලපෙන විදිහට මම මේක හදාගත්තා. ඉතින් දැන් තියෙන්නේ මේක තව ටිකක් ලස්සනට මේ ඇල්පෙනිති වලින් සෙට් කරගන්න. මම පොඩ මේ පාට තියෙන ඇල්පෙනිති තමයි අරගත්තේ. ඒකට හේතුව මට මේ විෂන් බෝඩ් එක ටිකක් ලස්සන කරගන්න ඕන වුණා. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට ප්ලේන් එක හරි ගන්න පුළුවන්. ඉතින් ඇල්පෙනිති හැමතැනටම ගහන්න බෑ. නිසා මට ලස්සනට සෙට් කරගන්න ඕන තැන් වලට මම මෙන්න මේ ඩබල් ටේප් එක පාවිච්චි කරනවා. ඉතින් මෙන්න මේ ටොපික්ස් ටිකක් තියෙනවා. ඒ ටොපික්ස් ටික මම අන්තිමටම තමයි සෙට් කරගන්න හදන්නේ. මගේ විෂන් බෝඩ් එකේ ඔක්කොම දේවල් ටික අලවගෙන ඉවරයි ඇල්පෙනිති වලින්. දැන් මේ පොඩ්ඩක් කරලා බලමු මොන හරි වැටෙනවද කියලා. නෑ මොකුත් වැටෙන්නේ නෑ. ඒ කියන්නේ මේ ටික ඔක්කොම දැන් සෙට් වෙලා තියෙන්නේ. දැන් මම අර ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා පෙන්නනවා සබ් ටොපික්ස් ටික තියෙන්නේ. අපේ කැටගරීස් ටික. අන්න ඒ ටික ප්ලේස් කරන්න තමයි හදන්නේ ඇල්පෙනිති වලින්ම. දැන් ඉතින් මෙන්න මේවට මගේ ෆොටෝ එක අලවන්න තමයි හදන්නේ. මේකට චුට්ටක් මට කපන්න වෙයි. හැබැයි අපි කපලා මේක හදමු. මුණ තිබ්බමත් ඇති. කැමති ෆොටෝ එකක් ගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. අන්තිම තැනටත් මම මගේ මූණ අලව ගත්තා. හරි. මම දැන් අලවන්න හදන්නේ මගේ ඉන්ටරැක්ටිව් විෂන් බෝඩ් එකේ මගේ achieved dreams ඒ ස්ටෝර් කරන තැනට පොඩි නෝට් එකක්. මේක මගේ අතින් මම ලිව්වේ. මොකද මට හිතුණා ඒක print කරනවට වඩා මගේ අතින් ලියන එක හොඳයි කියලා. ඒක මම අලවලා ඔයගොල්ලන්ට පෙන්නන්නම්. Hi,
හයි ඔන්න ඉතින් මම්මගේ ඉන්ට්‍රැක්ටිව් විෂන් බෝඩ් එක හදලා ඉවරයි. ඔයගලන්ට පෙන්වන්නම් මේකේ ස්පෙෂල් දේවල් ටිකක්. හැබැයි මට ඔක්කොම නම් පෙන්වන්න ටිකක් අමාරුයි. ඒකට හේතුව මේකේ තියෙන සමහර ඩ්‍රීම්ස් මට ටිකක් පර්සනල් දේවල්. මොකද අපේ ප්‍රයිවට් ලයිෆ් එක ප්‍රයිවට් විදිහටම තියෙන තරමට තමයි හොඳ. ඒයි මම විශේෂයෙන් කියනවා මේ දේවල් මම අචීව් කරගත්තම අනිවාර්යෙන් ඔයගලන්ට වීඩියෝ එකක් අරන් එන්නම්. ඒ කියන්නේ 2026 අන්තිමටම. ඒ ප්‍රොමිස් එක මම දෙන ගමන් ඔයගලන්ට මේකේ තියෙන ස්පෙෂල් දේවල් පෙන්වන්නම්. හැබැයි තරහ වෙන්න එපා. ඔක්කොම නම් පෙන්වන්න වෙන්නේ නැහැ. මොකද අපේ හීන, අපේ බලාපොරොත්තු අර එකට කියන්නේ රහසක් විදිහට තියෙන තරමට අපිට ඒක විශ්ත කරගන්න ලේසි. ඒ නිසා ඕගොල්ලන්ටත් පොඩි ටිප් එකක්. ඕගොල්ලන්ගේ විෂන් බෝඩ් එක කිසිම තැනක දාන්න යන්න එපා. කෙනවාගේ කාමරයේ ගෙදර තියාගන්නවා මිසක් මම විෂන් බෝඩ් එකක් හැදුවා, මම විෂන් බෝඩ් එකක් හැදුවා කියලා සෝෂල් මීඩියා වල හතර වටේ දාන්න යන්න එපා. හැදුවා කියලා ඕන නම් දාන්න. හැබැයි ඒක ඇතුලේ තියෙන ඔයාගේ අර සෙන්සිටිව් දේවල් ඒ දේවල් දාන්න නම් යන්න එපා. ඒකත් ටිප් එකක්. එහෙනම් ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේකේ ලස්සන. ඇත්තටම කියන්න ඕනේ මේ විෂන් බෝඩ් එක පුදුම ලස්සනයි. මට කියලා නිව කරන්න බෑ. ඒක දැක්ක වෙන සතුට තැන් වල මගේ ඩ්‍රීම්ස් හරිම ලස්සනට තියෙනවා. ඉතින් මට ඉවසිල්ලක් නෑ මේ දේවල් මගේ කරගන්න. මට ඉවසිල්ලක් නෑ මේ දේවල් හැබෑ කරගන්න මේන අවුරුද්දේ. ඉතින් හරිම ලස්සනයි. මම හරිම ආසාවෙන් හැදුව විෂන් බෝඩ් එකක් සහ මේ අවුරුද්දේ තමයි මම හදපු ලොකුම විෂන් බෝඩ් එක හැදුවේ. මේක ගොඩක් ලොකුයි. හැබැයි ඒ ලොකු වුණාට ඒක ඇතුලේ මගේ ජීවිතේ මම ආස දේවල් හැමදේම හරිම ලස්සනට දිලිසි ඉන්නවා. ඉතින් මගේ එක බලාපොරොත්තු මේ අවුරුදු ඉවරන කලින් මේකේ තියෙන හැමදේම at least 80%ක්වත් මෙන්න මේකට දාන්න. මේ දැන් ඔයගොල්ලන්ට පෙන්නන්නේ මගේ මේ ඩ්‍රීම්ස් අචීව් කරගත්ත ඩ්‍රීම්ස් දාන තැන. ඉතින් මේක ඇතුළට දාන තමයි තියෙන්නේ. මේ තියෙන මගේ ෆර්මේෂන්ස් ටික සහ විශේෂයෙන්ම පෙන්වන්න ඕනේ ඔයගොල්ලන්ට. ඉතින් මේ තියෙන මගේ ඩ්‍රීම් බොඩි එක. ඒ බොඩි එක මගේ කියලා මට විෂුවලයිස් කරන්න ලේසි වෙන මම මගේ මූණකුත් මෙතනින් ඇලෙව්වා. ඉතින් තව තැන්වල ඒ වගේ මූණක් මම අලවලා තියෙනවා. ඉතින් සමහර දේවල් ටිකක් ප්‍රයිවට් ඒ නිසා මේක පෙන්වන්නම්. වීඩියෝ එකේ මුල මම කිව්ව ඔයගොල්ලන්ට මතකද දන්නේ නැහැ මම සල්ලි මේ පාර දැම්මේ 5000 කොල ඩොලර්ස් නෙමෙයි දැම්මේ. ඉතින් I'm a money magnet කියලා මම ඒකේ ලිව්වා. මේ ලියන පාර්ට් එක නම් මම දාගත්තේ Word document එක හදද්දි. ඉතින් මේ තියෙන්නේ මම ඒ දාපු විදිහ. ඉතින් මම මේකෙදි ඩොලර්ස් නෙමෙයි පාවිච්චි කරේ රුපියල් 5000 කොල. ඉතින් සල්ලි මට ඇට්‍රැක්ට් වෙනවා. මම නිදාගෙන ඉද්දි වුණත් මම හදලා තියෙන බිස්නස් එකකින් හරි මම හදලා තියෙන දෙයකින් හරි මට මුදල් එනවා කියන එක නිසා තමයි මම මේ I make money while I sleep කියලා දැන් ඉතින් මේ දේවල් ඔක්කොම wealth කියන කැටගරි එකට තමයි එන්නේ. ඔන්න ඉතින් මම මගේ ඉන්ට්‍රැක්ටිව් විෂන් බෝඩ් එක හැදුවා. ඔය ඉන්නේ පිටිපස්සේ. ඉතින් හරිම ලස්සනයි, හරිම ලොකුයි. මට මාරම සතුටුයි. ඇත්තටම මේ විෂන් බෝඩ් එකක් හදනවා කියලා කියන්නේ one man show එකක්. ඒ show එකේ ඔයා තමයි main character එක. ඒ වගේම ඔයාගේ dreams, ඔයාගේ goals, ඔයාගේ මේ dream life එක තමයි ඒකේ audience එක. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මාත් එක්ක මේකට agree වෙයි කියලා. ඕගොල්ලන්ට මම ටිප්ස් ගොඩාක් දුන්නානේ. ඉතින් මේ ටිප්ස් ඕනනම් කොලේක ලියා ගන්න, ෆෝන් එකේ නෝට් එකක් දාගන්න, මේ වීඩියෝ එක මුලින් ඉඳලා ආයෙත් ඕනනම් බලන්න. ඉතින් මම ඒ දුන්න ටිප්ස් පාවිච්චි කරලා මම ඒ කරන්න එපා කිව්ව දේවල් නොකර ඔයාගේ විෂන් බෝඩ් එකක් හදාගන්න මේ 2026ට. අතර මේ විෂන් බෝඩ් එකක් හදන්න ඔයාට දෙන වෙලාවත් එක්තරා self love එකක් තමයි. ඒකට හේතුව ඔයාගේ goals, ඔයාගේ dreams ඔයා categorize කරලා ඒකට පින්තූර හොයාගෙන ඒවා print කරලා ලස්සන විෂන් බෝඩ් එක මේ වගේ plan කරලා හදන එකත් ඔයාටම ආදරය කරන එක විදිහක්. මොකද ඒ හැමදේම ඔයා කරන්නේ ඔයා වෙනුවෙන්, ඔයාගේ අනාගතය වෙනුවෙන්, ඔයාගේ අනාගත ජීවිතය වෙනුවෙන්, ඔයාගේ අනාගත සාර්ථකත්වය වෙනුවෙන්. 2025 ඉවරන තව දවස් කිහිපයක් තියෙනවා. ඉතින් ඒ දවස් වලින් at least එක දවසක් එක වරුවක් අරගෙන හරි මේක හදලා ඉවර කරන්න. ඉතින් ඔයාලා ඒ හදන විෂන් බෝඩ් එකේ අත්දැකීම මාත් එක්ක ෂෙයා කරගන්න අමතක කරන්න එපා. පහල කමෙන්ට් එකක් දාන්න. එහෙම නැත්නම් Instagram එකට මට මැසේජ් එකක් එවන්න. ඔයාලගේ එක්ස්පීරියන්ස් එක කොහොමද මේ විෂන් බෝඩ් එකක් හදන එකේ කියලා. ඉතින් අන්තිමට යන්න කලින් මම මගේ විෂන් බෝඩ් එකේ තියෙන විශේෂත්වය පෙන්වන්නම්. ඉතින් මේ ඉන්නේ මගේ මේ අවුරුද්දේ විෂන් බෝඩ් එකේ ඉන්න වීරයා. ඔව්, ඉන්ට්‍රැක්ටිව් විෂන් බෝඩ් එකේ වීරයා. විෂන් බෝඩ් එකේ තියෙන මම 2026 සාර්ථක කරගන්න දේවල් මෙන්න මේ ඇල්පෙනිත්තෙන් ගලවලා මෙන්න මේ ෆොටෝ එක ගිහිල්ලා මම දානවා මෙන්න මේකේ ඇතුළට. ඒකට අවුරුද්දේ අන්තිමට මට එක තැනකින් බලා ගන්න පුළුවන් සහ මේ විෂන් බෝඩ් එකේ මේ තියෙන ගොඩාක් දේවල් එතකොට ටික ටික අඩු වෙනවා.
මට ලොකුවට මහන්සි වෙන දෙයක් නැහැ. මට කරන්න තියෙන්නේ මොනවද, කරන්න ඕනේ නැත්තේ මොනවද, මම කරලා තියෙන්නේ මොනවද කියලා වෙන් කරලා හඳුනගන්න. ඉතින් එතකොට අවුරුදු අන්තිම වෙනකොට මට ඉතුරු වෙන්නේ තවත් කරන්න පෙන්ඩිං දේවල් විතරයි. එතකොට මට ඒ දේවල් වලට ફોකස් කරන්න හරිම ලේසියි. කරපු දේවල් ගැන ආයෙ වද වෙන්නේ නැතුව. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ අද වීඩියෝ එකෙන් අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. මේක මට අලුත් අත්දැකීමක්. ඉතින් ඔයගොල්ලන්ට එක ෂෙයා කරගන්න ලැබිච්ච එක, ඔයගොල්ලන්ට එක මේ විෂන් බෝඩ් එක හදන්න ලැබිච්ච එක මට මාරම සතුටක්. යන්න දැන්ම ගිහිල්ලා මේ විෂන් බෝඩ් එක හදාන 2026ට පරක්කු නැහැ. කල් හොඳටම ඇති, වෙලාව හොඳටම තියෙනවා. ඒ නිසා ගිහින් ඉක්මනටම හදන්න තව සතියක් වගේ කාලයක් ඇතුළත. එහෙනම් මේ වගේ අලුත් වීඩියෝ එකක් අරන් ඉක්මනට මෙන්න මාව subscribe කරලා තියාගන්න. ඒ වගේම ළඟම තියෙන bell icon එක click කරන්න මම වීඩියෝ එකක් දාපුවම මම ඔයගලන්ට ඉක්මනට බලන්න පුළුවන්. ඒ වගේම මගේ Instagram, TikTok account වල මාව follow කරන්න. ඉතින් ඒවවල මගේ daily lifestyle එකේ දේවල් ගොඩාක් දානවා YouTube එකට අමතරව. ඒ නිසා ඒ වෙනුත් මාව follow කරන්න අමතක කරන්න එපා. බෝඩ් එක හදන එක ගැන ඔයගලන්ට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පහළ ගිහලා කමෙන්ට් එකක් දාන්න. ඔයාලා ඉගෙන ගත්ත අලුත් දෙයක් තියෙනවා නම් ඒකත් පහළ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඔයගොල්ලෝගේ කමෙන්ට්ස් කියවනේ හරීම ආදරෙන්. ඒ නිසා මටත් පොඩි සතුටක් දෙන්න ඉතින්. එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙනකන් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමින් ඉන්න. bye bye.